ස්වභාවික කපුතන්තු යොදාගෙන නූල් නිෂ්පාදනය කරනකොට ඒ නූල් ඇඹරීම මගින් කපුතන්තු එහෙම නැත්නම් cotton fiber එක ඇඹරීම තුලින් නූල් නිෂ්පාදනය කිරීම හරහා ෆැබ්‍රික් එකට ඇති කරන ලබන බලපෑම මොකද්ද කියන එක ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. කපු කියන්නේ ස්වභාවික ශාකයක් මගින් ලබා ගන්න කෙඳි වර්ගයක්. ඉතින් මේ කපු කෙඳ ඇඹරීමේ ක්‍රියාවලියට භාවිතා කරනකොට මේ ෆයිබර්ස් එක එක ආකාරයට අමර ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆයිබර්ස් වල තියෙන හැඩය, ඒකේ තියෙන ව්‍යුහය විවිධාකාරයෙන් වෙනස් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට තමයි අපි fiber formation of convolution කියලා කියන්නේ. ව්‍යවහාරයට අනුව මේ ෆයිබර් එකක් භාවිතා කරලා කෙන්දක් භාවිතා කරලා නූලක් අඹරා ගැනීම. එහෙම නැත්නම් මේ ස්පින් කිරීමේ ක්‍රියාවලිය කපු කැටි ගැසීම කියලා තමයි සරල ව්‍යවහාරයේදී අපි හඳුන්වනු ලබන්නේ. තවදුරටත් මේ පිළිබඳව තියෙන වැදගත්කම ගැන කතා කරොත් විශේෂයෙන්ම කපු වැනි ස්වභාවික තන්තු වල තියෙන මේ කැටි ගැසීම. එහෙම නැත්නම් ඇඹරීම මගින් නැති කරනු ලබන මේ අවුට්පුට් එක ගැන කතා කරොත් රෙදිපිලි නිෂ්පාදනයේ ක්‍රියාවලියට තීරණාත්මක සාධකයක් විදිහට මේ නූලේ භාවිතය එහෙම නැත්නම් මේ නූල නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රියාවලිය තුළ මූලික වශයෙන්ම සිදු කරන්නේ improve the spinning ability. ඒ කියන්නේ ඇඹරීමේ හැකියාව වර්ධනය කිරීම තමයි මේ ක්‍රියාවලියේ මූලිකම ක්‍රියාදාමය වෙන්නේ. මේ ෆයිබර්ස් දෙකක් හෝ කිහිපයක් එකට ඇඹරීමේදී මේ ස්වභාවික කපු වල තියෙන භෞතික ගුණාංග විකෘතියකට ලක් වෙනවා. මේ ස්වභාවික ෆයිබර් එකේ තියෙන හැඩය විකෘති කිරීමක් තමයි මේ ෆයිබර්ස් එකට ට්විස්ට් කිරීම. එහෙම නැත්නම් ඇඹරීම මගින් සිදු වෙන්නේ. අන්න ඒ හරහා තමයි අපි නූලක් නිෂ්පාදනය කරගන්නේ. සාමාන්‍යයෙන් ශාකෙන් ගත්තු ගමන් මේ cotton fiber එකේ තියෙන strength එක ශක්තිය ගොඩක් අඩුයි. ඒ වගේම තමයි මේක දරා ගැනීමේ හැකියාව මේ fibers එකට තබා ගැනීමේ හැකියාව හුඟක්ම අඩුයි. ඉතින් මේ ඇඹරීම තුළින් අපි ලබා ගන්න මේ ස්වභාවික විකෘතිය මගින් අපි මේ fibers වල තියෙන ශක්තිය වැඩි කර ගන්නවා. ඒ කියන්නේ එකිනෙක fiber එකතු කරලා ඒක ඇඹරීම මගින් ඒකට අභ්‍යන්තර යාන්ත්‍රික ක්‍රියාවලියක් මගින් අපි ඒවා එකිනෙක එකතු කර ගන්නවා. එතකොට හොඳ එකමුතු වුණු ෆයිබර් ජාලයක් මෙතෙන්දී ඇති වෙනවා. මෙන්න මේක ස්ලයිවර් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ ස්ලයිවර් එක ට්විස්ට් වීම මගින් තවත් හොඳට මේක ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි මේකත් එක්කලා අපිට කතා කරන්න තියෙන අනිත් වැදගත්ම ගුණාංගය තමයි මේ යාන් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක. එහෙම නැත්නම් මේ නූල් වල තියෙන ප්‍රබලතාවය. ඉතින් මේ ෆයිබර් එකක් එකිනෙක එකතු කරලා ඉවරලා අඹරනකොට අපි මේ ක්‍රියාවලියට interlocking effect කියලා හඳුන්වනවා. interlocking effect of convolution fibers කියන එක තමයි මේකේ scientific method එක වෙන්නේ. ඒ වගේම මේ ක්‍රියාවලියේ ස්කෝප් එක එහෙම නැත්නම් මූලික මූලධර්මය වෙන්නේ කැරකවීම මගින්. ඒ කියන්නේ මේ ෆයිබර්ස් එකට අරගෙන කැරකවීම මගින් වඩාත් ඵලදායී ලෙස මේ ෆයිබර්ස් එකිනෙක ග්‍රහණයකට ලක් කරලා ඒකේ ලිස්සා යාමේ හැකියාව කැඩී යාමේ සම්භාවිතාවය වගේ තියෙන දේවල් අඩු කරලා ශක්තිමත් ඒකාකාරී යාන් එකක් නිෂ්පාදනය කර ගැනීම තමයි මේකේ මූලිකම අරමුණ වෙන්නේ. ඒ වගේම තමයි මේ ක්‍රියාවලියේ තවත් වැදගත් ප්‍රොපර්ටි එකක්. යාන් එක මගින් අපිට ෆැබ්‍රික් එකට ගන්න පුළුවන් වෙනවා. ඒකට අපි කියනවා ප්‍රත්‍යක්ෂතාව. එහෙම නැත්නම් ඉලාස්ටිසිටි. ඇදීමේ හැකියාව කියලා අපි ඒක හඳුන්වනවා. ඉතින් මේ තන්තු වල තියෙන මේ ස්වභාවික ඉලාස්ටිසිටි එක ඇදීමේ හැකියාව දායක කරගැනීමෙන් නම්‍යශීලී සහ කල් පවතින රෙදි නිෂ්පාදනය කර ගැනීමට යෝග්‍ය වෙන නූල් හදාගන්න අපිට මේකෙන් අවස්ථාව ලැබෙනවා. මේ තන්තු වලින් මේ ස්වභාවිකව මේ ඉලාස්ටිසිටි එක ඇති වෙන්න හේතුව තමයි මේ තන්තු ස්වභාවිකවම තියෙන රැලි ගැසීමක් එක්කලා. එතකොට මේ රැලි ගැසීම මගින් මේ ෆයිබර් එක තන්තුව දික් කිරීමට සහ ඒවා මුල් හැඩයට ආපසු ගෙන යාමට තියෙන ඉඩ ඒ තන්තුව මගින් සලසලා දෙනවා. අන්න ඒ බෙනිෆිට් එක තමයි අපි පාවිච්චි කරන්නේ රෙදිවල තියෙන ඉලාස්ටිසිටි එක වැඩි කරලා ඒකේ තියෙන ඔරොත්තු දීමේ හැකියාව ඩියුරබිලිටි එක වර්ධනය කරගන්න අපි නූල් නිෂ්පාදනය සඳහා මේ තන්තු වලින් මේ ලැබෙන ප්‍රොපර්ටි එක වැඩි දියුණු කරලා අපි ඒක යාන් එකක් තුලින් අපි ෆැබ්‍රික් එකට කන්වර්ට් කරගන්නවා. මේ තුලින් අපි ලබා ගන්න මේ ගුණාත්මක භාවය තමයි අපි භාවිතයේදී ආතතියකට සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් වැඩි ෆැබ්‍රික් එකක් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය කරන මූලික පසුබිම හදාගන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ෆයිබර්ස් වලින් අපි ගන්න තවත් ප්‍රයෝජනයක් තියෙනවා. ඒක තමයි
ඇඳුමක තියෙන හෑන්ඩ් ෆීල් එක. එහෙම නැත්නම් සොෆ්ට්නස් එක. මේ මුදු බව කියන දේ සහ අත්දැනීම කියන දේ ඇතිකරන්න මේ ෆයිබර්ස් වලින් තියෙන බලපෑම ගොඩාක්ම වැඩි. ඒකට බලපාන ප්‍රධාන හේතුව තමයි අපි නූල් නිෂ්පාදනය කිරීමට භාවිතා කරන ෆයිබර්ස් වල තියෙන ක්වොලිටි එක. ඉතින් විවිධ වර්ගයේ ක්වොලිටිස් තියෙන ෆයිබර්ස් තියෙනවා. එතකොට ඒ ෆයිබර්ස් වලින් අපිට දැනෙන හෑන්ඩ් ෆීල් එක, සොෆ්ට්නස් එක විවිධයි. ඉතින් අපි අවස්ථානුකූලව අපි නිෂ්පාදනය කරනු ලබන ඇඟලුම සඳහා භාවිතා කරන්න අපි රෙද්ද නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය කරන නූල් වර්ගය ඒ අනුව තෝරා ගන්නු ලබනවා. ඒ වගේම අපි කතා කරන්න ඕනේ තවත් වැදගත් දෙයක් තමයි බ්‍රීතබිලිටි කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි මේක හඳුන්වනවා එයා ප්‍රේමබිලිටි කියලාත්. මේකේ සිංහල තේරුම තමයි වායු පාරගම්‍යතාවය. ඉතින් මේ නූල් ඇඹරීම මගින් එහෙම නැත්නම් කැටි ගැසීම මගින් රෙදිවල තියෙන වායු ඉතින් මේ ෆැබ්‍රික් එකේ මේ සුව පහසුව ඇති කරගන්න මේ වායුව එහා මෙහා වීම එහෙම නැත්නම් මේ බ්‍රීතබිලිටි එක මේන්ටේන් කරන්න මේක මූලිකම ක්‍රියාවලිය සිදු වෙන්නේ ෆයිබර්ස් එකිනෙක ඒ වගේම තමයි මේ ෆයිබර්ස් එකිනෙක ඇඹරීමේදී අපිට ලබා ගන්න තවත් එක් ප්‍රධාන වැදගත් බෙනිෆිට් එකක් තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි ඇඳුම් වල දැකලා තියෙනවා මේ wrinkle resistant කියලා ටැග් එකක් ගහලා තියෙනවා. මේකෙදි කියන්නේ මේ ඇඳුම් පොඩි වෙන්නේ නැහැ කියන එක හේතුවට එහෙම නැත්නම් වනලා තිබ්බට ඒ වගේ කියන්නේ ඉතින් මේ ෆයිබර්ස් එකිනෙක ඇඹරීම් මගින් ඇති කරගනු ලබන ප්‍රස්ථාතතාවය එහෙම නැත්නම් ඉලාස්ටිසිටි එක අපි ප්‍රතිරෝධ ඉතින් ඒ තුලින් අපිට ඇඟලුමක් නිෂ්පාදනයේදී ඒකේ තියෙන ඉතින් මේ දේවල් තුලින් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඇති මේ ෆයිබර්ස් එකිනෙක ට්විස්ට් කරනකොට එහෙම නැත්නම් ඇඹරීම එහෙම නැත්නම් කෙටි ගැසීම මේ මොන වචනෙන් හඳුන්වුවත් මේක එකම ක්‍රියාවලිය. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස්